අද අපි කතා කරන්න යන්නේ හරිම අපූර්ව කතාවක් ගැන. මේක ඇවිල්ලා පුරාණ සීහ සූත්‍රයෙන් දිගහැරෙන දෙයක්. බුද්ධිමය ධෛර්යය ප්‍රඥාව කියන්නේ මොනවද කියලා මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පරණ විශ්වාසයන් පැත්තකින් තියලා සත්‍යය කියන දේ හැම දෙයකටම වඩා ඉහළින් තියපු හරිම බලවත් සේනාපතියෙක් ගැන තමයි මේ කතාව. පොඩක් හිතන්න බලන්න රටක ඉන්න ප්‍රබලම බලවත්ම හමුදා නායකයෙක්. ඒ කියන්නේ සේනාධිපති. අලුතින් මතුවෙන දාර්ශනිකයෙක්ට ප්‍රසිද්ධියේම චෝදනාව ගෙල්ල ගන්නවා. මොන වගේ දෙයක් වෙයිද? අන්න එතනින් තමයි මේ කතාවේ නියම ගැටුම පටන් ගන්නෙ. හරි, අපි දැන් යමු කතාවේ ආරම්භයට. අපි යන්නේ පුරාණ ඉන්දියාවේ විශාලම් මහනුවරට. ඒ කාලේ විශාලම් නුවර කියන්නේ නිකම් කසුකුසුවකින් පිරිච්ච නගරයක් වගේ. හැමෝම කතා වෙන්නේ අලුතින් පහළ වෙච්ච හරිම බලගටු ශාස්ත්‍රවරයෙක් ගැන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි සීහ සේනාපති. එතුමා නිකන් සේනාපතියෙක් නෙවෙයි. එතුමා තමයි විශාලා මහනුවර සේනාධිපති. ඒ කියන්නේ හමුදාවේ ඉහළම කෙනා. ඒ වගේම එතුමා ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ජෛන ශාස්ත්‍රවරයෙක් වුණෝ නිගණ්ඨනාත පුත්‍රයන්ගේ ප්‍රධානම ශ්‍රාවකයෙක්. ඉතින් හිතාගන්න පුළුවන් කොයිතරම් බලවත් ගෞරවනීය චරිතයක්ද කියලා. දැන් නගරේ යන හැම තැනම සීහ සේනාපතිට ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන මිනිස්සු කරන ගුණ වර්ණනා. ඉතින් මේ දේවල් දිගින් දිගටම ඇහෙනකොට එතුමාගේ හිතේ ලොකු කුතුහලයක් ඇති වෙනවා. තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවා. ඒත් කවුද මේ අලුත් ශාස්ත්‍රවරයා? මොනවද මේ උගන්වන්නේ කියලා පෞද්ගලිකවම ගිහින් හමු වෙලා දැනගන්න ලොකු වුවමනාවක් එතුමාට ඇති වෙනවා. ඉතින් සීහ සේනාපති තමන්ගේ ගුරුවරයා ඒ කියන්නේ නිගණ්ඨනාත පුත්‍රයන්ගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේව හමු වෙන්න යන්න. නමුත් එතනදී තමයි කතාවේ පළවෙනි බාධකයා මතුවෙන්නේ. ඔහුගේ ගුරුවරයා කෙලින්ම මේකට විරුද්ධ වෙනවා. මෙන්න මෙහෙමයි කියන්නේ. සීහ ඔබ ක්‍රියාවල විපාක විශ්වාස කරන කෙනෙක්. එහෙම කෙනෙක් මොකටද ගෞතමයන්ව හමු වෙන්න යන්නේ? එතුමා අක්‍රියාවාදියෙක්. ඒ කියන්නේ ක්‍රියාවල විපාකයක් නැහැ කියලා උගන්වන කෙනෙක්. ඒ ගමනෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේක තමයි කතාවේ හදවත වගේ වෙන බරපතලම චෝදනාව. අක්‍රියාවාදය කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් අපි කරන ක්‍රියාවල හොඳ හෝ නරක ප්‍රතිඵලයක්, ඒ කියන්නේ විපාකයක් නැහැ කියන මතය. එහෙම බැලුවොත් පින් කරන එකේවත් පව් වලින් වළකින එකේවත් කිසිම තීරුමක් නැහැ. මේක ඒ කාලේ තිබුණු හලිම බරපතල දාර්ශනික චෝදනාවක්. සීහ සේනාපති එකපාරක් නෙවෙයි දෙපාරක්ම අවසර ඉල්ලනවා. ඒත් ඒ දෙපාරෙම ඔහුගේ ගුරුවරයා ඔහු නවත්තනවා. ඉතින් ගුරුවරයාට තියෙන ගෞරවය නිසාම සීහ සේනාපති මුලදී නිහඬව ඉන්නවා. හැබැයි සත්‍ය හොයන්න තියෙන ආසාව ගුරු භක්තියටත් වඩා ප්‍රබලයි. ඔහු තනියම තීරණයක් ගන්නවා. මෙන්න මෙතන තමයි කතාවේ හැරවුම් ලක්ෂය. ඔහු කෙලින්ම ගිහින් සත්‍ය විමසන්න තීරණය කරනවා. ඔහුගේ මේ තීරණයට හේතු කීපයක් බලපානවා. පළවෙනි එක, තුන්වෙනි වතාවටත් නගරයේ මිනිස්සු බුදුන් ගැන ගුණ වර්ණනා කරන මොහුට එහෙනවා. දෙවනුවා ඔහු තමන්ගේම ප්‍රශ්න කරනවා. සත්‍ය හොයාගෙන යන්න මම වෙන කෙනෙක්ගෙන් අවසර ගන්න ඕනද කියලා. අන්තිමට ඔහු ස්ථිර තීරණයකට එනවා. තමන්ම ගිහින් මේ කියන චෝදනාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හරියටම විමසා බලනවා. ඊට පස්සේ තමන්ගේ ගුරුවරයාටවත් කිසිම දෙයක් නොකියා සීහ සේනාපති රථ 500ක රථ 500ක දැවන්ත පෙරහැරකින් බුදුන් වහන්සේව මුණ ගැහෙන්න පිටත් වෙනවා. එහෙම ගිහින් කෙලින්ම බුදුන් වහන්සේ ළඟට ගිහින් කිසිම උලිමරවින් රී තමන්ගේ ප්‍රශ්නය අහනවා. මෙහෙමයි අහන්නේ. ස්වාමීනි, ඔබ වහන්සේ අකිරියවාදියෙක්, ඒ කියන්නේ ක්‍රියාවේ විපාකයක් නැති බව දේශනා කරන කෙනෙක් කියලා ලෝකයේ පුරාම ප්‍රසිද්ධයි. මේ චෝදනාව ඇත්තක්ද? හරිම කෙලින් නිර්භීත ප්‍රශ්නයක්. හොඳයි. දැන් මේ සිජු ප්‍රශ්නයට ලැබෙන පිළිතුර තමයි මේ කතාවේ තියෙන බුද්ධිමත්ම තැන. මොකද බුදුන් වහන්සේ ඒ චෝදනාව කෙලින්ව ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, සම්පූර්ණයෙන්ම පිළිගන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් උන්වහන්සේ කරන්නේ ඊට වඩා හුඟක් ගැඹුරු දෙයක්. බුදුන් වහන්සේ ඒ චෝදනාවටම අලුත්ම අර්ථකථනයක් දෙනවා. උන්වහන්සේ කියනවා, සීහ යම් පැත්තකින් බැලුවොත් මම අකිරියවාදියෙක්. මම උගන්වන්නේ පව්. ඒ කියන්නේ කයින් වචනයෙන් හිතෙන් කරන අකුසල් නොකිරීම අකිරිය ගැනයි. හැබැයි තවත් පැත්තකින් බැලුවොත් මම කිරියවාදියෙක්. මොකද මම උගන්වන්නේ පින්. එනම් යහපත් දේවල් කිරීම කිරිය ගැනයි. බලන්නකෝ දක්ෂකම එකම වචනය පාවිච්චි කරලා අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ගැඹුරු දහමක් පහදලා දෙනවා. මේ විදිහේ තර්කන ක්‍රමය උන්වහන්සේ වෙනත් චෝදනාවලටත් පාවිච්චි කළා. උදාහරණයක් විදියට කවුරු හරි කිව්වොත් උන්වහන්සේ උච්ඡේදවාදියෙක්, ඒ කියන්නේ හැමදේම විනාශ වෙනම කියන කෙනෙක් කියලා, උන්වහන්සේගේ පිළිතුර තමයි මම රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් විනාශ කිරීම ගැන උගන්වනවා කියන එක. ඒ වගේම තපස් රකින්න කෙනෙක් කිව්වොත් පිළිතුරු උනේ
ඕ මම පව් තවන ඒ කියන්නේ නැති කරලා දාන ක්‍රමයක් ගැන උගන්වනවා කියන එකයි. ඉතින් මේ පැහැදිලි කිරීම ඇහුවට පස්සේ සීඝ සේනාපතිගේ හිත සම්පූර්ණයෙන්ම පැහැදෙනවා. හැබැයි ඊළඟට සිද්ධ වෙන දේ තමයි මේ කතාවේ තියෙන තවත් පුදුමම හිතෙන කොටස. සීඝ සේනාපතිගේ හිත කොච්චර පැහැදුනාද කියනවනම් එතනම මෙහෙම කියනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම හරිම ආශ්‍රිතවත්. අද ඉඳලා මාව ඔබ වහන්සේ සරණ ගිය උපාසකෙක් විදිහට පිළිගන්න. දැන් සාමාන්‍යයෙන් ඕනෑම නායකයෙක් මේ වගේ බලවත් කෙනෙක් අනුගාමිකයෙක් වෙන්න එනකොට සතුටු වෙනවනේ. නමුත් බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය හරිම වෙනස්. උන්වහන්සේ මෙහෙමයි වදාලේ සීහ ඔබ වගේ සමාජයේ ප්‍රසිද්ධ වැදගත් පුද්ගලයෙක් යමක් පිළිගන්න කලින් හොඳටම විමසලා බලන්න ඕන. කලබල වෙන්න එපා. තවදුරටත් මේ ගැන හොයලා බලන්න. මේ උපදෙස් ඇහුවට පස්සේ සීහ සේනාපතිගේ හිතේ තිබ්බ පැහැදීම තවත් වැඩි වෙනවා. දෙගුණ තිගුණ වෙනවා. ඔහුට තේරෙනවා Tamanda හම්බ වෙලා තියෙන්නේ අන්ධ භක්තිය ඉල්ලන නායකයෙක් නෙවෙයි. විචාරශීලීව හිතන්න ප්‍රශ්න කරන්න දිරි දෙන නියම ශාස්ත්‍රවරයෙක් කියලා. ඔහුගේ සත්‍ය ගවේෂණය සාර්ථක වෙලා. කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. සීහ සේනාපති බුදුන් සරණ ගියාට පස්සේ උන්වහන්සේ ඔහුට හරිම වටිනා අවසාන පාඩමක් කියලා දෙනවා. ඒ තමයි ආගමික සහජීවනය සහ අන්‍යයන්ට ගරු කිරීම ගැන. බුදුන් වහන්සේ මෙහෙමයි කියන්නේ සීහ ඔයාගේ පවුල බොහොම කාලයක් තිස්සේ ජෛන ආගමිකයන්ට උදව් උපකාර කළා. දැන් ඔබ මගේ ශ්‍රාවකයෙක් වුණා කියලා එයාට දෙන දානය, එයාට කරන උදව්ව නතර කරන්න එපා. එයාලා ආවොත් ඉස්සර වගේම යාලට සංග්‍රහ කරන්න. මේක ඇහුවම සීහ සේනාපති පුදුමයටපත් වෙනවා. ඔහු කියනවා සාමාන්‍යයෙන් අනිත් ශාස්ත්‍රවරුන් ඉල්ලන්නේ Tamanට විතරක් සලකන්න කියලයි. නමුත් බුදුන් වහන්සේ උගන්වන්නේ සියලු දෙනාටම කරුණාවෙන් සලකන්න කියලයි. මේක සහජීවනය ගැන ඉතිහාසයේ ලියුණු හරිම බලගතු පාඩමක්. ඉතින් මේ කතාව අපේ ඉස්සරහා හරිම වැදගත් ප්‍රශ්නයක් ඉතුරු කරනවා. සැබෑ ශ්‍රේෂ්ඨත්වය කියන්නේ අන්ධ භක්තියෙන් පිරිච්ච අනුගාමිකයන් ඉල්ලා සිටින එකද? එහෙම නැත්නම් මිනිසුන්ට විචාරශීලීව හිතන්න, ප්‍රශ්න කරන්න, සත්‍ය හොයන්න දිරිදෙන එකද? සීහ සේනාපතිගේ මේ ගමන ඒ ගැන ගැඹුරින් හිතන්න අපිට හොඳ අවස්ථාවක් ලබා දෙනවා.